සියලු දෙනාටම සුබ දවසක්. අද 2026 ජනවාරි මාස 22 වෙනිදා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා සිංහල මනි ටොක්ස් YouTube නාලිකාව වෙත. ඊයේ දිනයට වඩා කටාර්, කුවේට් වැනි රටවල් වල මුදල් ඒකකයේ වටිනාකම අද වන විට සීග්‍රයෙන් ඉහළ ගිහිල්ලා තිනවා. ඒ වගේම ඕමාන්, බහරින් වැනි කන්ට්‍රීස් වල මුදල් ඒකකයේ වටිනාකම සීග්‍රයෙන් පහළ ගිහිල්ලා තිනවා. මේ පිළිබඳව තවදුරටත් මිල ගණන් වල කොහොමද අඩු වැඩි වුනේ කියලා අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. එහෙනම් අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම අනිත් අයට share කරන්න. මතකතුව වීඩියෝ එකට like එකක් දාගෙන යමු. සෞදි රියල් එකක මිල රුපියල් 75යි 711යි. කටාර් රියල් එකක මිල රුපියල් 66යි 776යි. ඕමාන් රියල් එකක මිල රුපියල් 766යි 738යි. ජෝර්දාන් ඩිනාර් එකක මිල රුපියල් 405යි 765යි. බහරේන් ඩිනාර් එකක මිල රුපියල් 727යි 714යි. කුවේට් ඩිනාර් එකක මිල රුපියල් 921යි 760යි. ඩුබායි ඩිරාම් එකක මිල රුපියල් 78යි 748යි. USA ඩොලර් එකක මිල රුපියල් 306යි 725යි. කොරියන් වොන් එකක මිල රුපියල් 720යි. ඉතාලි යුරෝ එකක මිල රුපියල් 355යි 767යි. ජපන් යෙන් එකක මිල රුපියලයි 792යි. ඉන්දීය රුපියල් එකක මිල රුපියල් 3යි 715යි. මේ වීඩියෝ එක මගින් ඔබට අද ගෙනාවේ ෆොරින් කරන්සි වල මිල ගණන් වල පහළ යෑම සහ ඉහළ යෑම පිළිබඳවයි. ඉතින් ඔයා තාමත් අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.